ඔයාලගේ අර පළතුරු ඉවරයිද? ටක් ගාලා අයින් කරනවානේ. 8:09 විතරක. නෑ ෆ්‍රිජ් එකේ තියන්නෙම නෑ පළතුරු ගෙනලත් ෆ්‍රිජ් එකේ තියන්නෙම නෑ කපලා තියන්න. ටක් ගාලා ගෙනල්ලා ටක් ගාලා දෙනවා. ෆ්‍රෙෂ් කර තියාගන්න ඕනේ ඉඳලා. ඒක නිසා 9 වෙනකොට අයින් කරනවානේ. එලිපුර දෙම්මත් යනවා ඒ ක්වොලිටි එක තියාගන්න ඕනනේ. මම ටාගට් කරගෙන එනවා කන්න කියලා ටයිම් එක පහු වෙලා හිටපෙන්න. සමහර දවසකම 10 වෙනකන් තියෙනවා. දැන් ඒතර මේ දිනේ මොනවද? එන්ද බෙල් පෙනිලා කරපින්ජා සුදුරුවෝ. වැල් පෙනල කරපින්ජා සුදුරුවෝ. කරපෙන්ච සුදු ලුණු. තාම දුම දානවා නේද? බිලවුණා. කාඩමන් ටී එකකුත් බොන ගමන් ඉන්නේ. පස්ස බලන්න. පොඩ්ඩක් දෙන්න බලන්න නේ. අපිට සාම්පල් චෙක් කරන්න දුන්නා මෙතන ඉන්න අයියා අපි බලමු කොහොමද කියන්නේ. හොඳයි. ඔයාලා try කරලා බලන්න. දවස් 6ට එක එක කැඳ වර්ග තියෙනවා. ගොඩක් යන්නේ බෙල් පෙනිල්ල, හීම්බෝ පිටියා, මුරුංග කොළ. ගොඩක් කටිය කැමති මුරුංග කොළට. අනිත් එක බෙල් පෙනිල්ල, හීම්බෝ පිටියා. හැම කැඳයකටම කරපින්ච සුදු ලුණු දානවා. මං කන්නාවේ නම් මෙන්න මෙතන ෆෘට් සලාඩ් එක. ඒ වුණාට දැන් මේ වෙලාවේ ෆෘට් සලාඩ් අවైలබල් නැහැ. සතිය දවස් 6ට වෙන වෙනම පොරික් තියෙනවා. ඉතින් ඔයාලා උදේ ඔෆිස් යනවා නම් WA සිල්වා මාවත පැත්තේ ඉඳන් සෙන්ට් පීටර්ස් කොලෙජ් එක පැත්තට යනකොට මෙතන ඔයාලට දකින්න පුළුවන් උදේට. කෙනෙක් ඇවිල්ලා Facebook එක දෙන්න. දැම්මද Facebook එකේ? සල්ලි නැතුව කර ගියස් එකට. ෆෘට් සලාඩ් එක කිල්ලුවා. දෙන්න යනකොටම සල්ලි ගෙන්න අමතකුණා කියලා කිව්වා. මම ප්‍රශ්නයක් නරගෙන රුපියල් 300ට මුකුත් වෙන්නේ නැහැ. අරගෙන යන්නයි කියලා. නෑ නෑ මම ලියපගෙන. මම අවුලන්න ඉතින් ඒ සල්ලි බලාපොරොත්තු වෙන කේම දෙන්න ඕනේ කියලා. ආපහු වෙන වෙලාවක දෙන්න පුළුවන් නේද? ඔව්. ඒකේ දුන්නාම. දුන්නාරේ ෆොටෝ එක ගන්නද කියලා ඇහුවම මම කියලා කිව්වා. අරගෙන Facebook එක දැම්ම. 30000ක් විතර ෂෙයාර් කරලා. වව් හොඳයිනේ. හොඳයි. ඔයාලා try කරලා බලන්න. ඔයාලා guys මගේ බඩ පිරලා තිබ්බේ උනාට මේ සාම්පල් බලන්න මේ අයියා දීපු එක මම ඔක්කොම බීලි වෙර කරා. ඒ තරමට රසයි. ඒක නිසා ඔයාලා ඇවිල්ලා මේ අයියාගෙන් try කරලා බලන්න. ඔයාලා ගඳ තිබ්බා. පළතුරු තිබ්බා. දැන් පළතුරු නැහැ මේ වෙලාවේ. 9:10 වෙනකම් විතරයි පළතුරු තියෙන්නේ. ඔයාලා ඒ ටයිම් එකට කලින් එනවා නම් මෙතනින් අනිවාර්යෙන් try කරලා යන්න. මට නම් මේ කොළ ගඳක රසයි. ඉතින් බීපු කෝප්පේ දාන්න වෙනම ඩස්බින් එකකුත් තියෙනවා. ඒ නිසා මෙතන අපවිත්‍ර වෙන්නෙත් නැහැ. ලස්සනට වැඩි කරන් යනවා. එහෙනම් ජය වේවා.